පිනක් කළා නිවන් පතන. දැන් මේ අපේ වැදගත්ම හරිය. මේ ජීවිතේ. දැන් නමුත් අපි වෙලා තියෙන ණයක් තියෙනවා. නිවන් පතන එකක් නෙමෙයි ඒ වෙලා තියෙන්නේ. ණයගත් එක ණය ඉල්ල. මට නිවන් ඕනේ නැහැ මට ණය දියන්. ඒ තව කෙනෙක් ගියා දාන්න. දැන් එහෙම කෙනාගෙන් අපි ණයක් අරන් තියනවා නම් අපි අර නිවන් දකින්න විතරක් කියක් දුන්නොත් එහෙම හරියයි. හැබැයි එයාට අපිට එකක් කියන්න පුළුවන්. මෙන්න ඔයා ඉල්ලන ටික. ඉල්ලපු ආකාරයෙන්ම තියෙනවා. වැඩිමනත් හරියක් තියෙනවා. මේ ටිකත් ගන්නකො මේක මගේ ප්‍රසාදය. මේ දෙන්නේ. ඔන්න ඔයා ඉල්ලපු හරිය. දැන් ගන්න නැහැ. මගේ ටික මට හම්බෙලා ඉතින් තියෙන්නේ. ඒකට මම බොහොම සන්තෝෂයි. වැඩිපුර දෙන හරිය. අර අපේ අය නිකන් දෙන හිඹිරිසාව ගන්න නැහැ. ඒ જાතියෙන් ඒගොල්ලෝ ගන්නවා ඒ. හැබැයි දෙවෙනියේද ගත්ත හොඳ හරියක් තියෙනවනේ. ඒකේ අර කවදා හරි මතු නිවන් දකින්නත් මග පෑදේ. එයාට අපි අර ගනුදෙනුව පියවන්නේ. ඒ જાතියෙන් පියව ගන්න ඕනේ. ඉතින් අපි ඉන්නේ බෙලකය කියනවා. දිව්‍ය මනුෂ්‍ය සම්පත්තිය දෙන්න යන්න එපා නිවන විතරක් පතන්න බෞද්ධයෝ කියලා. හැබැයි දිව්‍ය මනුෂ්‍ය සම්පත්තිය කියන්නේ ලෞකික සම්පත්තිය. ලෞකික සම්පත්තියක් ණය වෙලා අරන් ආපු එක නා දැන් ලෞකික සම්පත්තියක් වෙලා අනුසු ලෝකේ බලාගෙන ඉන්නවා. එයා බෞද්ධයෙක් වෙලා නැහැ. එයා බෞද්ධයෙක් වෙන්න බලාපොරොත්තු වෙපුත්. මට ඊළඟ වැඩක් නැහැ. මම දෙනවා කිව්ව එක දෙන්නේ. එයා එතන ඉන්නේ. දැන් අපි එයාට ජීවිත කරේ ඒ જાතියෙන් දෙන්න ඕනේ. දුගී මගී යාචකාදීන්ට දන් දීලා හිටන් දෙන එක ඕනේ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ඒ જાතිය කට්ටිය. අපි ණයතුරු කියවන්නේ ඒගොල්ලන්ට ඒ જાතියේදී. ඉතින් අපි යක් නොදී පුළුවන් ද හාමුදුරන්ට දන් දීලා නංගෝ කරන්න. දැන් අපි ඉන්න පුළුවන්. নানা ප්‍රකාරයෙන් ඉන්න පුළුවන්. ඒතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්දී. දුගී මගී යාචකාදීන් ඉල්ලන යමක් ඇත්නම් අපි සංසාරියයටත් ණය වෙලා තියෙනවා. ඒගොල්ලෝ වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම්. ඒගොල්ලෝ නිවන බලාපොරොත්තු වෙන්නේ නැත්නම්. නිවන් දකින්න පින ඒගොල්ලන්ට පතපතා අනුමෝදන් කර කර හිටියද. ඒගොල්ලෝ ඒක ගන්න කැමතිත් නැහැ, රැත් නැහැ, පියවෙන්නේ නැහැ. ඒක පියවෙන්නේ නම් අපි ඒකට ගැලපෙන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. හැබැයි අපි දන්නා මහත්ඵල මහනිසාන්ත ඒකේ නැහැ. හැබැයි අපි වෛරයෙන් මිදෙන්න ඕනේ. අනුගේ වෛරයෙන්. අනුගේ වෛරයෙන් මිදෙන්නේ නැත්නම් අපේ වැඩේ අපිට කරන්න ඉඩ නැහැ. එහෙනම් අපිට මේ මාර්ගය අනුගමනය කරන්න හතුරන්ගෙන් අපි නිදහස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ නිවන් බලාපොරොත්තු වෙනා නෙමෙයි නා. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒතර අපි ඒක මොකෙද්ද? අපි එළවලු බඩි අරගෙන අපි කියනවා මෙහෙම දැහැමි සාවධානය මෙහෙම කරමු. නමුත් එදා බලාපොරොත්තු වෙන කරවල අරගත්ත ණය තියෙනවා. කරවල මුදලාලි. දැන් කරවල මුදලාලි බලා ඉන්නවා අපි කරවල ගෙවුවේ ණය ගන්න. අපි කියනවා අපි මාස ගන්නෙත් නෑ මොකුත් නෑ. අපි කරවල ගන්නෙ නෑ. ඉතින් උඹට ඕන එකක් උඹ කාපුවා මගේ ණය ගෙවපන් කියන්නේ නෑ. දැන් ඒක කියවන්නේ මොකෙන්ද? උඹ නිවන් දැකපන් කිව්වම හරියයි. එක්තරා තොටියේ ළඟ තාපසී ගියා. ගිහලා ගඟින් එගොඩ වුණා. එගොඩේලා හිටන් අහනවා. දැන් මේ ගඟේ එගොඩ ගන්න කීයක් ගන්නවද තොටිය? සුට්ටුවක් ගන්නවා. දන්නවනේ තාපසවරු ළඟ සල්ලි නැහැ කියලා. සුට්ටු කෝටියක් වටින උපදෙසක් දෙන්න. මේ හෙල්ලම් කරන්න එපා මාත් එක්කලා. ගඟෙන් එගොඩ නාමයි සුට්ටු දීලා යන ඕන් දිහා. මට ඔයයි මම කෝටි ගන්න උපදෙස් මට ඇති වැඩක් නෑ. මගේ සල්ලි දෙන්න. දන්නවනේ තාපසේ ළඟ සල්ලි නැහැ කියලා. මගුල්ට මේ ගඟෙන් එගොඩනේ මල්ලවුවේ. එහෙදි කිව්වනම් මම දාලා යනවනේ. මම ඔය මේ අවවාද අනුශාසනා වලට ඒවට මම මේ ඉතින් මම මේක මගේ ජොබ් එක. මගේ රැකියාව. මගේ සුට්ටුව දීලා යනවා යන දිහා. හරි අගෙන මං කොහෙන්ද එන්නද දැන් සල්ලි? එහෙනම් මොකටද නැග්ගී? අල්ලකට ගැහුවා. දැන් කල්පනා කරනවා මේ හොඳ උපමා. දැන් මේ තමයි අපි සංසාර සාගරේ එනකොට පීනාගෙන එන ගමන. ඕකේ පීනාගෙන එනකොට එක එකනම් තොටියට ණය වුණා වගේ. මේ අපි මේ උදාහරණ උපදේශ මේ ගරුණම් නැන මේ ගන්න මේ නිවන් දකින්න බණ ඕවා ගන්න නැති කොටස් එක එක ආවේ. දැන් ඔයගොල්ලෝ මොනවද ඉල්ලන්නේ? ඛණ්ඩ ගත්තේ ඒවා. ණය ගත්තේ ඒවා. ඕවා බලන්නේ පස්සෙන් ඉන්නේ මේ කට්ටිය. දැන් ඔයගොල්ලන්ට අපි නිවන් දකින්න බුද්ධ පූජාව දීලා වෙලා නම් කියලා එහෙම දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒකෙන් හරියයි. අපි ඕකෙදි දකින්න ඕන පැති තියෙනවා. මේකත් එක පැත්තක් හැබැයි මේකත් ගන්නවා. හැබැයි බුදුරන් වහන්සේ ඔන්න ඕක තමයි අර මම මත් බලාපොරොත්තු වෙලා හිටන් මත් යාන්දිනේට කැමති. මට අනුකම්පා කරලා මේක පිළිගන්න ගියාම මත් පිළිගත්තා. මොකද? ඒ පිළි අරගෙන කරුවොත් අනුමෝදනාවක් එදා මතින් කන්න බලාපොරොත්තු වෙච්ච භූත විරිසක් හිටියන්න. ඕක අනුමෝදන් වෙනවා. අනුමෝදන් වුණා නම් මට නිවන් නැතර මස් හම්බ වුණා. අපි මහත් වෙලා දන්නවනේ හොඳටම. සාධක තියනවා ලොකු වෙන්නේ. අමනුෂ්‍ය වෙලා මස් හිල්ලාගෙන කෑ ගහගෙන ඇවිල්ලා අතියා කියනවා මෙතන මට තිබුණත් එකයි නැතත් එකයි මට ඔය එකක්වත් ගාණක් නෑ. යන් තව නම් අර කට ගන්නවා සමහරලා ඉඳලා කරන්න ඕනේ හින්දා. ඒ වුණත් ගෙනත් දුන්නාම මොකද? සෑහීමටපත් වෙන කෙනෙකුට දීම නිසා. ඔහු බලාපොරොත්තු වෙන දේ දුන්නොත් ඔහුට අපසීමිතව ලැබෙනවා. මෙන්න මේ නිසා එක වතාව දුන්නාට පස්සේ
මේ අවුරුදු ගානක් 12 දෙවිලා කරන්න බැරි අය. ඒකෙන් මිදලා තියෙන්නේ. ඒකයි කියන්නේ. ඉතින් මෙන්න මේකයි කාරණේ. දැන් මේවා අපි දකින්න නැතුව මේ ධර්මයේ කියලා අපිට හිතන ලබ්ධියට කතා කරන්න ගිහිල්ලා. හාමුදුරුවෝ තියා කවුරු කිව්වා වුණා කරන්න දෙයක් නෑ මාත් ඒ ස්වාමීන් වහන්සේ කියන දන්නවා. ඉතින් මටත් ඔය කෙලිය වෙන තිරික ඔක්කොම වුණා. අවුරුදු 7ක් තුනේ. සත්‍තාව නැති වෙලා ගියා, කරන කියන නැති වෙලා ගියා. මං ඊට පස්සේ බැලුවා ඇයි මෙච්චර හරි මගේ යද්දි. ඇයි මෙහෙම වෙන්නේ? හරි මගනේ. මගත් හරි මගේද කියන්නේ. ඒතර මෙහෙම වෙන්නේ මොකද? හැබැයි මං ওই මග ගන්න නැතුව මං ධර්මානුකූලව මට වැටහෙන මග ආව මට සත්‍ය ටික කෙලවරක් නැතුව හම්බ වුණා. ඇයි මෙහෙම වුනේ? ඊට පස්සේ ධර්මානුකූලව හොයලා බලනකොට මම දැක්කා මේක ධර්මයට ගැලපෙන්නේ නැති එකක්. ඊට පස්සේ අනුන්ගේ ඔක්කොම පැත්තකින් තියලා ගන්න මග ගත්තට පස්සේ අපූර්වට වැඩිලා ශාස්ත්‍රීයත්වයට ලැබිලා සියල්ලම ක්‍රමානුකූලව හැදිලා ක්‍රමානුකූලව ආවා. දැන් මේක හරි වෙන්නේ සත්‍යයනේ. මම ඒකයි කිව්වේ මෙයා මේ එක එකනායි කියමන් නෙමෙයි ධර්මයට අනුකූලව විසඳන්න ඕනේ. අපිට හිතුමන අපිට හොඳයි කියලා හිතන හැටියට එහෙම තීරණය කරලා බෑ. ඉතින් ඔයගේ වරද්දනියා කොච්චර තියෙනවා. දුගී මගී යාචකාදීන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. සීරිසන්නුන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. භූතීන්ට යක්ෂයින්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. දෙවියන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. දෙමව්පිය ගුරුවරයාදී වැඩිහිටියන්ට දෙන කොටස් එහෙම දෙන්න ඕනේ. මේ ආදී වශයෙන් අපි මේ අසුරු කරන දේව තුල අපි ඒකට කැමති දේවල් දෙන්න. අන්න ඒගොල්ලන්ට කැමති දේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ දීලා හිටන්. මොකද ඒකේ අපෙන් බලාපොරොත්තු වෙන තියෙන ණය. අපේ යම් ණයක් ගන්න තියෙන නිසා ඒක අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒකට අවශ්‍ය දේ දීලා අපි ඒකෙන් ණයින් නිදහස් වෙන්න ඕනේ. ඊට අමතරව නිවන් මාර්ග උදෙසා අර උතුමා අන්න ඒක වෙලා නම් ඒක දෙනවා. ඒකට ඒකත් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළා දුන්නාට පස්සේ වැඩිමනක් දෙන්නේ දේ බොහොම සන්තෝෂෙන් ගන්න කැමති. හැබැයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොකර මෙන්න මේක ගනින් කිව්වට ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. දැන් තුට්ටුවක් දීලේ වෙලා අවවාදයක් කිව්වනම් තුට්ටුවල තුට්ටු දෙකක් එහෙම දීලා අවවාදයක් කළා මොකද කියන්නේ? බොහොම හොඳයි. තාවත් තුමා මං ඉල්ලුවා වගේ දෙගුණයක් හම්බ වුණා. කියයිද? ඉතින් ඒකට එහෙම කියනවා. කියයිද ඒකත් අරගෙන. ඔබතුමා වාගේ තමයි ආයි දිනන මේ පැත්තේ මෙන්න මට මොකක්ද කියන්න දෙයක් තියෙනවා කියන්නේ. දැන් සර් ප්‍රීතියට ඒකත් අරගන්න. යාර අරෝක දුන්න නිසා. දැන් මෙන්න මේ වගේ අපි මේ ලෝකෙට එක එක විදිහෙන් ණය වෙලා තියෙනවා. ඇඳුම් වලින් ණය වෙච්ච අය ඒවට ණය ගවල කණ්ඩ දීලා බෑ. එයාට ඇඳුම් දෙන්න ඕනේ. ඇඳුම් පූජා කරලා පින් දෙන්න ඕනේ. ඒතොර සමහර කට්ටියක් ඉන්නවා. දැන් එහෙම කට්ටිය ඉන්නවා. අන්න ඔය මේ කට්ටිය ගත්ත සිවුරු දාලා මම කන් දෙන්නේ. ඔයිට වඩා හොඳයි මේ දුගී මගේ මිනිහෙකුට දෙන එක. දැන් ওই જાතිය කරන මිනිහෙක් අපේ ලෝකෙ හිටියා කියන්නේ. දැන් ওই මිනිහට අපි ණය වෙලා තිබුණා. ওই මිනිහත් මලා කියමුකෝ. කිසි දවසක අර භික්ෂුන් වහන්සේලා දින දාන පින ගන්න යට දුට්ටිය නිසා ඉඩක් නෑ. ඉතින් කවදා හරි යා බලාපොරොත්තු වෙන දුගී මගේ යාචකයන් නම් කන්න දෙන කියලා ප්‍රිය කරන්නේ. ඔවුන්ට දීලා දෙන දානින් යාර බේරු නැහැ. ඉතින් මේ හේතුඵල ධර්මයේ තේරුම් අරගන්න මේකෙන් බේරෙන්නේ. නැතු මේ යථාර්ථය ඇත වුණා කියලා එහෙම යන්න බෑ. මේ ඒතකොට අපිට පරදි. ධර්ම විනයට බලන්න. අන්න ඒකයි කියන්නේ. ධර්මානුකූල හේතුඵල දකින්න. ඕක දකින්න නැතුව තමයි අපිට මේ වරදින්නේ. ඉතින් අපි නොහිතන පැත්තක් ඔය ආිනවා. ඔව්. දැන් ඔය වගේ අවස්ථාවල් කියනවා. ඉතින් ඔය අවස්ථාවල් වලදී අපි දකින්න ක්‍රම තිබුණා. දැන් ඉස්සර නම් මම ඔය ඉතින් ක්‍රියාත්මක කරලා දුන්න ක්‍රම තිබුණා. දැන් එක අවස්ථාවක එක්තරා අමුසෙක් නරබිලි 7කුයි කුකුල 14කුයි ඉල්ලනවා යන්න. ඊට අල්ලපු ගෙදර තියෙන්නේ හෙන තොවිලයක්. කට්ටානි කට්ටිය ඒ වගේ ලාට ඉතින් මෙයා අඹරෝලා දාලා අරවා මෙයා කරලා ඉතින් තොර දෙන්නේ නරබිලි නෙමෙයි තොර දෙන්නේ කියලා අරවා මෙයා කරලා මෙහෙම කියනවා. ඉතින් ඒකයි මං ඇහුවා නරවිලි 4 14ක් දෙන්න. කුකුල 14ට 28ක් දෙන්න. හරිද? 4 14ක් දෙන්නද? මං 4 14ක් දෙන්න දහනකොට කට්ටානි හිටපු කටිය පැනලා දුවලා ඉවරයි බලාතේ නැතිව. දැන් පුදුම සිද්ධියක් මේ අහන්නේ. 4 14ක් කොහොමද දෙන්නේ? දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මෙතන. නෑ 7යි යෝ. 4 14ක් දෙන්නද? 7ක් ඇති. 4 17 3 7 තීන්දුව කළා. පස්සේ මම දැන් දුන්නා ක්‍රමයකින්. ඉතින් ඒක අපි යම් කිසි ක්‍රමයක් අපි ලබලා තියෙන ආධ්‍යාත්මික වශයෙන් මවලා දෙන්න. දැන් මේ මවලා දෙන ක්‍රමයේ විශේෂය. අර මනුස්සයා මොකද කරන්නේ ආවේශලා. මම මෙහෙක läගිලි මෙහෙම ගහනකොට විසිරෙනවා. ඒක පාර උඩ පැනලා මෙහෙම අල්ලාගෙන කෑයක් ගහගෙන මෙහෙම කරලා එන අහම කරනවා පේනවා. ඒ අද පූජා වෙලාවෙත් මේ මවලා දීමේ ක්‍රමය. ඒ ක්‍රමය ගන්නේ ඒකයි. මොකද ඕක මේ බුද්ධ ශාසනයේ ක්‍රමයක්. ත්‍රිවේද දේව චක්‍රවර්ති කියන රජුරෝ බුදුරන් වහන්සේලාට දානයක් දුන්න ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන්නේ අපදාන පාළිය බුද්ධ අපදානයි. අන්නේ ක්‍රමේ තමයි මේ අනුගමනය කරලා මැවීමේ ක්‍රමයේ පූජා තියෙවන්නේ. දැන් මේ පූජාවේ ආනිසංසය අප්‍රමාණයි.
ඈ මනෝමය පූජාව. ඉතින් මේ මනෝමය පූජාව වෙන කෙනෙකුට කරන්න බෑ. ඒකලා හේතු වාසන නැතුව උනාට සතරේන හුරුකුරුද්දක් නිසා කරන්නේ නෙමෙයි. ඉතින් මේකෙදි ලැබීම අසීමිතයි. දැන් මේ පූජාවේ දෙන අමෘතයේ මිදුණා නම් එහෙම. ආයතනයක් ඇහුවොත් එහෙම මොනවද අඩුපාඩුවක් තියෙනවද? සියල්ල ලැබිලා තියෙන්නේ. මොනම දෙයක් අතරුන්නේ නැහැ. අංග සම්පූර්ණයි. ආයි එන්නේ නැහැ. යන්න ආයි එන්නේ නැහැ. දැන් මෙහෙම ලොකු ස්වභාවයක් තියෙනවා. ඉංගියම අවලා දෙන ක්‍රම තියෙනවා. සමාධි කවි වලින් මැවිලා යන ක්‍රම වලට කවි ගෙතෙනවා. ඒ කවිය ගෙතෙනකොටම රුවක් මැවෙනවා කම්පියුටර් රුවක්. මෙල්ල තමයි රට විසි වෙන්නේ. කුකුලා මානුවරත් ඒවා. දැන් අපිට පේනවා කුකුලා තටු ගහගෙන යනවා. ওই කටරම. කුකුලා තටු ගහගෙන බුස් ගාලා යනවා අපිට පේනවා. ඒක මනෝමය කුකුලා. හැබැයි ඒගොල්ලන්ගේ ලෝකෙත් මනෝමය කය නිසා. ඒකට ඒක ගැලපෙනවා. අපි මස්ලේ කුකුලා දුන්නා කුකුලා රොඩ අහකට දානවා. එයාට අයිති කොටස එයා ගන්න. එයාගේ අයිති කොටස මාලා දෙන්න පුළුවන්. ඉතින් 14ක් දෙන්නද කියන. ඉතින් අන්තිමට බලනකොට කුකුලා 14යි නරබිලි 7යි මාලා දුන්නාට පස්සේ ඔබතුමා මේ ලෝකේ මට මෙච්චර කා හම්බෙච්ච නැති උත්තරමී මං හිතුවේ නෑ කිසි දවසක මට මෙච්චර වාසනාව මේ වගේ බලාපොරොත්තු ඉෂ්ට කරයි කියලා. මගේ 12 සර්ව සම්පූර්ණයි අංග සම්පූර්ණ මට ලැබුණා. ඔබතුමා බුදු වෙන්න ඕනේ මේ කරපු උපකාරය අදගෙන වැටුණා. මම යනවා කියලා. බුස්ගාලා යන්න ගියා. ඔය මහ පුදුම දේවල් මම ඔයාලට බහින්නේ නෑ. මොකද මම මේ මගට බැස්සට පස්සේ මේ මග අයින් කරලා තියෙන්නේ. ඒවා ලෞකික මාර්ගය. නමුත් මේ මාර්ගයෙන් ඒවා ඔක්කොම සපිරෙන්න ක්‍රම තියෙනවා. දැන් මම කිව්වේ ඒකට අවශ්‍ය ක්‍රම ගන්නවා කියලා. ඉතින් එහෙම කරනකොට මොකද කරන්නේ අන්තිමට එයාට බැලලා තියෙන්නේ කාලි කියලා එක්තරා දිෂ්ටියක් බැලලා තිබුණා. ඒ දිට්ඨියමයි මේ බඩේ අජීර්ණය කරගෙන තිබුණේ. එයා තමයි මේ ඉල්ලුවේ යන්නේ. ආවුදුරෙන්නේ මන්ත්‍රයක් දිහා තියෙනවා මෙන්න මේ දිට්ඨියේ. ගැටයක් ගහපන් ඒ කටේ ගෙදර කරනකොට. අර දිට්ඨිය කැපෙන්නේ නැහැ කිය. ඒක ඒතොර එයා දෙහි කපනවා රාමියා කරනවා. පැදුරු ආනක ගායි ගැට දෙකක් ගහලා තියෙනවා කවුරුවත් දන්නේ නැහැ. තේඩා පුටවල් දෙක. තේඩා පුටවල් දෙක තමයි මන්ත්‍රයේ මතුලා ගැටේ අල්ලන්නේ. ආයි ගැලවෙන්නේ නැහැ ලේසි. දැන් මේ වැඩේ සිද්ධ කරලා මට අදහසක් එනවා. අර තේජා පොඩි ගැටේ දිහා බලලා පය මාපට ඇඟිල්ල බිමට අයිද කියලා. දැන් මේ පැත්ත බලන්න මේ අයිනොට බුස් කාලා ගැටේ දිහා මේ ඔන්චිල්ලාව ඉදි පැත්තට ගියා. මං කිව්වා හං ගැට ගහපියේ. ඔන් ගැටේ ලිහිලා ඉවරයි. අමෘතයා ඊට පස්සේ නේ. දැන් ඉතින් කියපුවා හාමුදුරන්ට කියලා ඕන නම් ගැට ගහ ගන්න ආයි කියලා මං ඉඳා. ලිදේ ඉවරයි. දැන් මහ පුදුම සිද්ධිය. ඊට පස්සේ මම කියන්න කිව්ව කල් යනවා. කාලය යනවා. ඔය මහා භයානකයි. මටම හිතා ගන්න බැහැ මොන ගුරුවරයෙක්වත් නැතුව මේ මූල ධර්මයන්ගේ ඒවා තේරුමක් නැතුව මේ සමාජයෙන් එන දේවල් තුලින් මම මේවා කරන්නේ කාගේ මහානාතයිනේ පොඩ්ඩ වැරදුනොත් කෙල්ලන් වැඩ දෙමි. ඔයගේ දේවල්. ඒවා ගැන හසල දැනුම මොකුත් නැහැ. ඒවා කරපු කෙනෙකුත් නෙමෙයි මුල් කාලේක. ඒ මගේ ගුරුවරයෙක් ඒවා කරන්න හිටියෙත් නැහැ. නමුත් මේ සමාජයේ තියෙන චක්‍රීය ක්‍රියාත්මක කරලා මේ ඔක්කොම කරන්නේ. නමුත් වැරදිලා නැහැ ඒක. බෑ ඉතින් ඒකේ හේතු ශක්තිය තියෙන්නේ කොහොමද? ඒකයි. නිකම්ම නෙවෙයි. ඒ නිකන් කිව්වට එහෙම හරි භයානකයි. අන්තිමට බලනකොට දෙන්න බැරිලු. දැන් ඒක අවස්ථාවක ඒ වගේ ඇවිදිලා මහතොන් දෘෂ්ටිය එක්කෙනෙකුට තිබිලා. එයා දිච්චි නෑ. එයා කියන කොච්චරද යන්නේ? මං ඉවරයි. තව වරුවයි තියෙන්නේ. දවස් ගාන කියනවා. දවස් 3කින් අර යන්න මේ වරු ගාන ගැල්ලා. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, නිකිත් නෑ, බුදියෙන්නෙත් නෑ. මං ඉවරයි. තව වරුවයි. වරුව කියනකොට මෙහෙ කාලේ. මෙහාට නෙමෙයි කාලේ. ඒතර මෙතන ලොකු ඉයක් තියෙන වෙනම. ඒ මම මුල් අවුරුදු 15 ඉස්සර එහා සිද්ධියක්. ඒකාට වශයෙන් මොකද කරන්නේ? එයාගේ ඇඟේ ඉන්න අර මහසොන් දිස්තිය. ඊට පස්සේ යාර සිත් කරන ශක්තියකින් ඉස්සරහට අරගෙන එයා ගත්තාම එයා ඉස්සරහින් ඉන්න හැටි දෙරි පුදුලියෙක් මිනිහෙක් වගේ අටගුණයක් විතර ලොකුයි. උසමහත කළු සද්දන් ශරීරය තියෙන කෙනෙක්. ඉතින් එයාගේ මං හෙව මොකද මෙහෙම ඉන්න හේතුව? ඕකමට මලමිනියක් දෙනවා කියලා බලක් කපන්න පෙන්නන්න කිව්වා. ඒක කෙමක්. ඒක කලේ නෑ හරියට. මට මලමිනිය දුන්නේ නෑ. ඕක ඇතුළු 7 දිනක් මම අරගෙන යනවා. දැන් මෙයා කියනවා. දැන් මොකද හේතුව ඒගොල්ලන්ගේ තව කවුරු හරි මේ ඇදුරේ. ඉතින් නම් පරම්පරාවෙන් ගිරාවු මන්ත්‍රයක් තිබුණා කෙමන්. ඒ කියන්නේ මිනිවල කපනකොට එයාට දෙනවා පොඩි මොන හරි ක්‍රමයක්. එයා මේ මිනිවල කපන්න ඕන පැත්තට ගිහිලා ඉතින් මේ බිම ළඟ ඉඳගෙන ඒක කියනකොට ටක් ගාලා යාර පොඩි ආවේශයක් වගේ එනවා. ඒ ඉන්නේ අර දිස්තියේ. දැන් ඒකෙන් කියන්නේ මොකද්ද? මිනිවල උඹට මිනියක් ලබා දෙන්න ගල් නැති දෙනක් ලබා දියා. ඒක තමයි ඉල්ලීම කරන්නේ. දැන් මහ පුදුම සිද්ධියක් කියන ඕන ගල් තියෙන ඉඩමක. අඩි 6ක් යනකම් සීනි වාගේ පස් ටික උදැල්ලෙන් කපලා ගත්තා ඒක. ඒ සීමා එක ගලක්වත්. මේක පොඩි සිද්ධියක් වන්නකො මේ පොඩි කෙමිකල් වගේ තිබුණානේ. දැන් මෙයා මේකෙන් 500 ගණනක් මිනි වලවල් කපලා තියෙනවා. එක ගලක්වත් අහුවෙන්නේ නැහැ වලවල් දෙකක් කපන්න ඕනේ කොයි ඉඩමකවත්. මොන ගල් ඉඩමක හරි එතන සුද්ධයි. අර ගන්න. දැන් මේ ක්‍රමයේ කරගෙන ඇවිදලා ඉතින් එක වාරයක් මොකද කරන්නේ මෙයා ගිහිලා ඉතින් ඒ කිව්වට පස්සේ
ආයි කවුරුත් එක්ක කතා කරන්නේ. එනවා ඇවිදලා ඉතින් අර මේ මරු දණ්ඩ කියලා එකක් තියෙනවා. ඒක කරන්නේ මිනිහේ අර පෙට්ටියේ දිග පල්ල ගන්නවා. කැත්ත ගත්තා, උදැල්ල ගත්තා. ඒ ගන්න හරියක් තියෙනවා. කැත්තයි උදැල්ලයි යකඩි. එතන ගියාට පස්සේ ඒක එතනින් දාලා ඉවරලා ඉතින් එයා ගිහිල්ලා ඉතින් මේ අර මේ ලකුණු කරලා අර මරු දණ්ඩ කපලා දාලා පැත්තකට දානවා මැනලා ඉවෙන්නේ. ඊට පස්සේ ආදයක් කපහලා තියෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේකයි ක්‍රමය. කොහොම හරි මෙයාට මොකද දැන් කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. මම පුරුද්දක් කියලා තිබුණේ. එදා ඔක්කොම කරලා ගත්ත ගාම අපුහාමි කැත්ත ගත්තේ නැද්ද? කියලා කී කැහුවා. ගත්තා. කියුණා මිනිහා. එච්චරයි මතක. හරක වගෙන ගියා ගිහිල්ලා අර අගලප් මෙයාට නියරප් පල්ලෙත් ඇහලා මඩ ගාගෙන ගිහිල්ලා ඉතින් අතෙන්ට ගියනම් හින ගලක් උඩ කෝට්ට විසි කිරුවා යන්න ගියා. වල තියෙන මානේ පේන දෙක් මානේ ගෙදර තියෙනවා. අර මග වැටි කියලා මට නාගෙන ගිහලා අර පෙලක් උඩින් ඉඳගෙන ඉවරයි මං ඉවරයි. 3 දවසයි. දැන් මේගොල්ලන් කර ගියා ගන්න දෙයක්වත් නෑ. ඔහොම ගියේ ඉන්නවා. හරියට වරු ගන්නට අනේ එක වරුවයි තව තියෙන්නේ කිව්වා. අන්තිම අවස්ථාව. ආන් ඒ අවස්ථාව තමයි මං හැම තරම් ආවේ. එන නිච්චේ නෑදී පුටුවේ ඉඳගත්තා. ඉතින් අපේව නෑද ඒ. ඉඳගත්තා ඉඳලා පුටුවේ නවහද්ද නැතු. පස්සේ මං ගෙන්න ගහපුවාම මං ඒව මොකද ඔහොම කරන්න හේතුව? ඇයි මෙහෙම ඉඳ හේතුව කියලා කිව්වා. ওই කාරණේ මට කිව්වා. මට මිනිහක් දෙනවා කියලා වලක් කපන දේ පෙන්නන්න කිව්වා. මම මේක කඩ කළා. ඒක ඉන්න මොකක්වත් එක 7 දිනක් පිළිගන්න. මං ඇහුවා ඒ 7 දිනා මෙයත් එක 7 දිනා බිලි නොගන්න. ඔය බිලි කීයක් හොයන්නේ? කියලා මං ඇහුවා. ඇයි මං ඉල්ලන ගාන දෙන්නද? කියලා ඇහුවා. මම ඉල්ලන ගාන කියන්නේ. මං ඉල්ලන ගාන දෙන්න පුළුවන්. ආයිත් අහනවා. ඉල්ලන ගාන කියන්නේ දෙන්න තමයි අහන්නේ. මං ඉල්ලන ගාන දෙන්න පුළුවන්. තුන් අතාව මාගෙන් ප්‍රතිඥාව ගත්තා. මං තෝ මෝඩයා වගේ කියන්නේ නැතුව Tamanට ඕන ගාන කියන්නේ. අසීමිතව දෙන්න. දැන් ලේසි වැඩක් නෙවෙයි කොටු උනානේ. තුන් අතාව ප්‍රතිඥා කරවයිට මෙයා ඉන්න අසීමිතව දෙන්න. දැන් මම දිදී ඉන්නවා. එයා අර කරගෙන ඉන්නවා. මාත් ඉවරයි යත් ඉවරයි. දැන් එයා ජය ගත්තානේ හිතා ඉන්නේ. පස්සේ මම මෝඩයා වගේ මගෙන් අසීමිතව ඉල්ලනවා. මම අසීමිතව දුන්නොත් උඹට ගන්න පුළුවන්. දීලා බලමු. කියලා එයා කිව්වා. ඊපස්සේ මෙහෙම ආවල යවන ක්‍රම තියෙනවා. එකට 1000 මතු කරගෙන 1000 එකක් කර දෙවන්න. එකට 1000 මිනි මවමි අරගනු තොප හට දුවන්න. ඔය යවන කවි ඔක්කොම සමාධි කවි වලින්. දැන් මෙහෙම කර අතත් යවන ගමන් මැවෙනවා ඒක. මම තමයි දුක් දුන්නාම 1000ක් නා 1000ක් විදිනවා. ලොකු නෑ 10 දෙනවා 100 දෙනවා දෙන බුස් ගාලා ගිලිනවා. කොහෙන් ගිලිනවද දන්නේ? 1000 කළා ලක්ෂය කළා කෝටිය කළා යවනකොට ගිහිල්ලා ඉතින් මිනි ගොඩ ගහලා උසුලට ගොඩ ගලක් ඇදලා මූ වැහුණා. ගිල ගන්න බෑ. අත උඩට කළා මේකල ඇටි ඇටි කියලා සංඥාවක් දුන්නා. දැන් මැරෙන්න නේ මිනි වලට වැහිලා. සංඥාවක් දුන්නා ඊට පස්සේ දඟලලා අර කොලින් උඩට ආවා. ඉතින් එළයන් හති හලහලා කිව්වා මම හිතුවේ නෑ මට මෙහෙම විදිහට කරයි කියලා. මෙහෙම දෙයි කියලා. මේක පුදුම ඵලයක් මන් දන්නේ නෑ මොකද්ද කියලා. මට දැන් මම ප්‍රතිඥාව හරි ලැබුණා. මේ ටික අරයි යන්න එකක් නෑ කිව්වා. දැන් ඉතින් අර බඩ අලියම් බඩ පිරිලාද. ඒකත් පේනවා. අර මිනි වල දින මහ උස. ඊට පස්සේ වැලින් වැල මවමි එකිනෙක අරන් ගොතමි තොපට හිමි කරමි අරන් බැඳගෙන යන්න මෙතෙමි කියන කවිය එන හැටි රටාව. කිව්වේ ඒ සමාධියෙන් එන කවි වල හැටි. ඉතින් ඔය වැල් ගොතලා හදලා දෙන හැටි. දුන්න ගමන් මේ පොල් පට්ට වායකක් මැවිලා විශාල වැලක් මැවිලා බැස්සා බැහැරෙන් අරක දාගත්තා ඔක්කොම කළා පොඩි ගහගෙන බැලගත්තා මෙයා කළා තුන් පොලකින් බැලලා මිටි කරගහගත්තා මට යන්න අවසරයි මම යනවා මට ලැබෙන හරිය ඔක්කොම ලැබුණා කිව්වා හිතු පැතු දෙය ලැබෙන්න තොපට මෙන්න තව ආසිරි බලා යන්න එකින් එකට එකෙක් නොදිමි පිටින් මෙතිරි ඔහො ගියේ දිනවා කී කෙනෙක් ආයි බල බිලි ගන්න බෑ උඹට හිතු පැතු දෙය ගන්න ආසර දෙනවා ආශිර්වාදයක් දෙනවා ඕන තරම් මේ ජීවිතේ කාලේ නිකන් ඉවර වෙන්නේ නැහැ කියලා ওই જાති කතාවයි එකකින් කියවෙන්නේ මේ ඔහො ගෙටන් ඉඳන් තියදුනාට පස්සේ නමස්කාර කළා අරගත්ත කරගහගත්ත අර හින බිලි පොදිය බුස් ගාලා යන්න ගියා අනේ පුතේ මං කොහෙද මේ ඉන්නේ මගේ ඇඟේ තිබිච්ච බරක් තිබිලා ගියා නේ මහා පුදුම බරක් නේ තිබුණේ මේ පියවේ කතා කරන්නේ මොකද්ද මට වෙලා තිබුණේ මං නම් හිතුවේ නෑ ඉතුරු වෙයි කියලා දැන් මේ අපූර්ව පියවේ කතා කරන අර විචාරිර මනුස්ස මහා බරක් තියලා බහැලා ගියා අනික පාර දැන් බලන්න මේ හිතන්න පුළුවන් දේවල් දැන් වෛද්‍යවරයෙක් ලා කියන මොනවද කියන්නේ මේ කොහොමද ඔය ලෝකෙද දෙන්නේ මෙහෙම රට දැන් මං ඕවා ගන්න මට මහ වදයක් ඕවා ගන්න කිව්වා මෙයා පෙන්නන්නේ මොකද මෙහෙම දේවල් කරලා ඉතින් කරන්න පුළුවන් රටාවක් මේ ධර්මයේ තියෙනවා ඒ වුණානේ මේ ධාරි මාර්ගයේ වන්නේ අපිට දැන් ඔය යකු එකලා හෙල්ලම් කරගෙන නටනටයි මම කැමති නෑ මට මහ වදයක් ඕක ඕකින්ද ඔයවට ඔක්කොම ඔය ආශිර්වාදයක් කියලා පූජා කරලා පින්පෙත් දීලා
ඒ ලැබෙන ක්‍රමයේ පොදුවේ කාටවත් දීලා ඒකෙන් කරගන්න යක් කරගන්න කියනවා. මට වඩා පොදු පුද්ගලිකව ඇගිලි ගන්නවා යන්නේ. යන්නේ තේ මහා කරදරයි ඔය. නේද ඒ රටාව ඕකයි. එහෙම බල තියෙනවා. ඉතින් මේවා ඔක්කොම මහා පුදුම සිද්ධියක් වාකට කියලා ඉවර කරන්න බෑ. මොකද මේවා කරන්නේ කොහොමද? දෙන්නේ කොහොමද කියලා. ඒ මරු දණ්ඩ කියලා කියන්නේ ඒක තමයි මරමිනිය අරගෙන මෙයා කරගන්නේ පිටියේ දිගපල්ල මැල්ල ගන්න මිම්ම. ඔව්. ඒ දණ්ඩ කපන්නේ කියන්නේ ඒක මිම්ම තිබ්බොත් එහෙම තව තව බලාපොරොත්තු වෙනවා. මිම්ම මැල්ල කපන්න ඕනේ. ඒ වගේ තියෙනවා මහා ක්‍රම. ඉතින් අපි දකින්න මේවා ඉතින් මේ ලෝකයේ විවිධයි විසමයි ලෝක විශ්ය අචින්ත්‍යයි. මේකේ තියෙන ඒවා විග්‍රහ කරන්න ගිහිලා මේ භූත ලෝකේ තියෙන ඒවා කියන්න ගිහිලා ඉතින් දවසේ ගෙවි. ඔය පේන ටික මොකද? අන්න ඒකයි කියන්නේ. අපි දැකලා තියෙන්නේ අල්ප මාත්‍රයක් දැකලා තමයි මේ මිනිස්සු පඬිතුකම් දොඩවන්නේ. භූත ලෝකේ ගැන. මේ මොනවද කියන්නේ මොනවද කරන්නේ මොනවද දැකලා තියෙන්නේ? දෙවියෝ පූජා ගන්නේ කොහොමද? ඒවා දෙන්නේ කොහොමද? මේවා එකක්වත් ඒගොල්ලෝ දැකලා නෙවෙයි කතා කරන්නේ. ඒක තමන්ගේ මතනේ. ඒකයි කියන්නේ ඔය මත විසක් ඇත්ත නෙවෙයි. ඔව්. ඔව් ඒක අනික් අයට කියන්න දෙයක් නැහැ ගෞරවයෙන් තමන්ගේ අවශ්‍ය දේවල් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා මේ ආශිර්වාදයෙන් සාර්ථක වෙන්න. ඔච්චරයි හිතන්න ඕනේ. වෙන අනික් අය හිතන්න දෙයක් ඔය ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මෙහෙමයි රටාව. ඉතින් මේ ශක්ති විශේෂ අද වුණත් මොහොතකින් ගන්න පුළුවන්. නමුත් ඔය ලෞකික ශක්ති විශේෂ පෙන්වන්න නෙමෙයි මම මේ මහරමුනේ. මෙතෙන්ට ආවේ. මේතරම් මේ ලෝකෝත්තර උත්තම ධර්මයක් සහ ශක්තියක් ලෝකෙට දීලා සතරින් ඒගොල්ල කරන්න අවශ්‍ය දේ කරලා දෙන්නේ. නමුත් අර ශක්තිය අභිභව ඇවිදින් හොනේ මොකට වහින්න. ඒක ඇති. මේ ලෞකික ශක්තිය එහෙම නැත්නම් එහෙම අපි කොහොමද මේ අනිකාගේ ඉන්න අමනුෂ්‍ය ආකරලා එන බේරගන්නේ? දැන් ඒ ඔයගේ දැන් ඉති අවශ්‍ය මහා කින්න විදිහට මහා ඉසයක දෙවිවරුන්ට ආරාධනාවෙන් ඕන දෙයක් කරගන්න පුළුවන්. පුළුවන් ඉතින් එහෙම දේවලුත් පුළුවන්. නමුත් අපි ඒකේ තියෙන හේතුඵල රටාව. කෙනෙකුට කියලා කිරීම නෙමෙයි. අපේ අඩුපාඩුව යමකින්ද වෙන්නේ ඒකට හේතුව සම්පූර්ණ කරලා ඒ ඵලය ලබා ගන්න. ඒක අනික් ක්‍රමේ සාධාරණ නෑ. සාධාරණ. අන්න ඒකයි. තමාම සුද්ධ වෙන්න ඕනේ. තමාගෙන් වෙච්ච නැහැ තමාම ගෙවා ගන්න ඕනේ. ඒතකොට ඒක සාධාරණ ධර්මානුකූල ක්‍රමයක්. එහෙම නැතුව ඉතින් අනික් අයගේ බලයක් ඉල්ලා දීලා බලහත්කාරයෙන් අරන් දීලා එහෙම කරන්න ගියොත් අර ගැළපෙන්නේ නැහැ ධර්මයට. ඒකයි. අප්‍රමාණ එනවා. ඒක දේව බ්‍රහ්ම ඔක්කොම එනවා. කොච්චර එනවද? මේ වගේ සම්බන්ධතාවයන් තියෙනවා බොහෝකට. ඉතින් එහෙම රටාවක්. අමනුෂ්‍ය නටවන්න එහෙම පුළුවන් ඔය කරන්න ගියොත් අපිට සිවුරට ගැලපෙන්නේ නැහැ. මට මෙතෙන් දෙන්නේ නැටෙයියාගේ ඕවන් තරම් වෙලා මේ බෙරපද ගහලා ඔක්කොම කවි වලින් ඇතිපදන් නටවන්න එහෙම පුළුවන්. ඒක තමයි. ඒක මම කියේ හොඳයි ඒක නතර කරපුවා. ඒ වැඩි කියන්නේ එපා.